ඔබට බෙහෙවින්ම ස්තුතියි මේ සුන්දර ගීතය වෙනුවෙන්. ඊළඟට අපි තම ගෞරවයෙන් මේ වේදිකාවට ආරාධනා කරන්නේ ඔබ අප සියලුම දෙනා ඇසිය යුතුම වචන කිහිපයක් වෙනුවෙන්. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ පුරාවටම අපි අසා දැක තිබුණේ විශ්වවිද්‍යාල පරිපාලනය සහ ශිෂ්‍ය ව්‍යාපාරය අතර පරස්පරතාවය. අපිට එතනින් නොබට ගොස් යම් සුභවාදී බලාපොරොත්තුවක් තබාගත හැකිදැයි යම් සතුටක් හිතට දැනෙන මොහොතක් බවට අද දවස පත්වනවා. ඒ සතුට සමගින් මා වේදිකාවට ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමාට මහාචාර්ය ඉන්දික කරුණාතිලක මැතිතුමනි, ඔබතුමාට මේ වේදිකාවට අප සැම ආමන්ත්‍රණය කරන්නට. எனவே இன்றைய பிரம்மாண்டமான நிகழ்விலே சிறப்புரையை பதிவு செய்து கொள்வதற்காக கொழும்பு பல்கலைக்கழகத்தினுடைய துணைவேந்தர் மரியாதைக்குரிய இந்திக கருணாதிலக ஐயா அவர்களை அன்போடு அழைக்கின்றோம். සුබ සන්ධ්‍යාවක්. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ ආදරණීය වෙනුර එදිරිසිංහ සොයුරාගේ ආදරණීය මෑණියන් දෙන්න, ඒ වගේම පද්මසිරි හිමාවිතරණ සොයුරාගේ ආදරණීය මෑණියන් දෙන්න අවසරයි. ඒ වගේම මේ පෞද්ගල සමාජිකයන් ඔබ සියලු දෙනාම කොළඹ විශ්වවිද්‍යාලයට සාදරයෙන් පිළිගන්නවා. පෞද්ගලිකව මටත් ඇත්තටම ඒ පිළිගැනීමට යම් අයිතියක් තියෙනවා. මොකද මේ දෙදෙනාම කොළඹ පීඨයේ මට වඩා වසර කිහිපයක ජ්‍යෙෂ්ඨයි. ඒ වගේම අපි තාමත්ම අගය කරනවා මේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිශාන්ත පුත්‍රේවා මැතිතුමා, ඒ වගේම මහාචාර්ය වසන්ත සෙවරත්න මැතිණිය, ඔබගේ සහභාගීත්වය ඉතාමත්ම අගය කරනවා. කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍යාංගමේ සභාපති අශාන් සම්පත්, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ මහා සංඝයේ සභාපති ශාවික හර්ෂණ සිද්ධාර්වන්,
අතුරු සියලු ශිෂ්‍ය සංගම් නිලධාරි මණ්ඩලයක් ඒ වගේම අද දිනේ ආරාධිත දේශන පවත්වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වගේ සහෘද ආචාර්යතුමන් වගේම ආචාර්ය රාමිදු ආචාර්යතුමන් ආදරණීය සිස්ටර්යන් වසියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට. අපි මේ ඉන්නේ මම හිතන්නේ ඉතාමත්ම ඓතිහාසික යුතුයකමක් ඉටු කරගෙන. තමන්ගේ ජීවිතය නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පූජා කළ විරුවන් සීකරයි. ඉතින් ඒක යුතුයකමක් වන්නේ ඇයි? මගහැරිය නොහැකි යුතුයකමක් වන්නේ ඇයි? හේතු ගණනාවක් තියෙනවා. නිදහස් අධ්‍යාපනය නැත්නම් නිදහස් සෞඛ්‍ය නැත්නම් ඔබ අප කිසිම කෙනෙක් මේ ඉන්න තත්ත්වේ නැහැ. ඒක තමයි සත්‍යය. මේ රටට ලැබුණු වටිනාම දේවල් දෙක තමයි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය. ඒ හේතුව නිසා නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සැක ගැනීම පිළිබඳව වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුමයි. එය අපගේ යුතුයකම. ඒ අභියෝග මීට වඩා බොහෝම අභියෝගාත්මක තත්වයක තිබුණා. 1988-89 ඒ වගේ කාල පරිච්ඡේදවල මීට අවුරුදු 30කට 30 ඉස්සෙල්ලා මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒ කාලේ උපත ලැබලා තිබුණේ නැහැ. ඒක ඇත්තටම ඒ කාලේ හිතාගන්න බැරි තරම් ධර්ම තත්ත්වයක්. ඒ අභියෝගයේ ඒ කාලෙත් ඇති වුණ මේ භීෂණකාරී වාතාවරණය තුල Tamanගේ මතය වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක මම හිතන්නේ ඒකම ප්‍රමාණවත් ගරු කරන්න. ඒකම ප්‍රමාණවත් ගරු කරන්න. මොකද ඒ වගේ තත්ත්වයක් තිබේ. ඒ යුගය තරුණයක් වීම කියන එක ඇත්තටම නියත මරණ වරෙන්තුවක් තත්ත්වයක්. එතන දේශපාලනික අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. Tamanගේ මතයක් දැරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. තරුණයෙක් වීමම මරණයට හේතුවක් වුණ අවස්ථාවක්. මට මතකයි මම උසස් පෙළ කරපු කාලේ මගේ මව ඇත්තටම මාව හංගලා තියාගත්තේ ඒ කාලේ. ඒ වගේ තත්ත්වයක් තිබුණේ. ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට වෛද්‍ය පීඨයට ඇතුළත් වුණාම මගේ නමත් ලයිස්තුවට ගිහිල්ලා තිබ්බා ආරක්ෂා අමාත්‍යාංශයට ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ වගේ අතීතයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ හේතුව නිසා අප සමට සුද්ධ වූ අයිතියක්, පූජනීය අයිතියක් තියෙනවා. ඒ වගේ තත්ත්වයකට පවා තමන්ගේ මතය වෙනුවෙන් නිර්භයව පෙනී සිටපු ඒ විරුවන් සිහි කරගන්න. ඒක අනිවාර්ය යුතුයකමක්. ඉතින් ඒ යුතුයකම වෙනුවෙන් මේ පෙළ ගැසුණු එකතු ඔබ සියලු දෙනා මම හිතන්නේ ඒක කරන්නේ ඉතාමත්ම ජාතික වගකීමක්. ඒ සම්බන්ධයෙන් දායක වුණ ඔබ සියලු දෙනාටම කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මගේ ස්තුතිය පිළිගන්නවා. අවුරුදු ගානක් තිස්සේ ඔවුන් ඒ කරපු කැපකිරීම නිසා තමයි අදත් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ඉතුරු වෙලා තියෙන්නේ. අදටත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ශක්තිමත්ව පවතිනවා. අදටත් ලංකාවේ ඉහළින්ම පවතින්නේ මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ දශක ගණනාවක් තුළ විවිධ අවස්ථාවල විශ්වවිද්‍යාල පද්ධතිය පාසල් අධ්‍යාපනය අඩපණ කරන්න ගත විවිධ ක්‍රියාමාර්ග වලට එරෙහිව ක්‍රියාව කරපු ශිෂ්‍යයන් නිසා. ශිෂ්‍යයන් ආචාර්ය මණ්ඩලය ඒ වගේ ප්‍රජාව සියලු දෙනා එකතු වෙලා අපේ මේ වටිනා සම්පත් රැක ගැනීමට ඉදිරියට ආවා. ඉතින් ඒක අගය කළ යුතු දෙයක්. ඒක අනිවාර්යයෙන්ම සමරිය යුතු දෙයක්. අද දවසේ අභියෝග නැත්තේ නෑ. අභියෝග තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලයට නිදහස් අධ්‍යාපනයට පාසල් අධ්‍යාපනයට අභියෝග තියෙනවා. හැබැයි අද දවසේ ඒ අභියෝග වලට මුහුණ දෙන ආකාරය එදාට වඩා වෙනස්. ඒ විතරක් නෙමෙයි ජයග්‍රහණ ගණනාවක් ලබා තියෙනවා. අපේ රටේ මේ විශ්වවිද්‍යාල ඒ වගේම අධ්‍යාපන පද්ධති මේ මට්ටමින් පවතින ජයග්‍රහණ නිසා සුරැකිව පවතින ජයග්‍රහණ නිසා ඒක අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරගත යුතුයි. අද දවසේ තියෙන ප්‍රශ්න වලට සමාජලාට මුහුණ දෙන්න වෙන ආකාරය එදා 1988-89 ඒ කාල පරිච්ඡේදවල වෙනස් වෙන්න පුළුවන්. ඒකට අද දවසේ සමාජ තත්ත්ව වෙනස්.
තාක්ෂණය වෙනස්, දේශපාලනික තත්ත්ව වෙනස්, ආර්ථික තත්ත්ව වෙනස්. ඒ යටතේ අභියෝග තියෙනවා. ඒ අභියෝග වලට මුහුණ දෙන ආකාරය කලින්ට වඩා වෙනස්. ඒ අභියෝග වලට මුහුණ දීලා ජය ගන්න ආකාරය සමහරට කලින්ට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වැදගත්කම අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් මෙහිදී මම ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඉල්ලා සිටිනවා. ඒ නව අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? ඒක සාධනීය ආකාරයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. සමහර ලාවට දැන් කලින්ට වඩා ඒ ප්‍රවේශ වෙනස් වෙන්න පුළුවන්. සමහර ලාවට තාක්ෂණික ක්‍රම සංනිවේදන ක්‍රම දියුණුවයි. ඒ වගේම සාකච්ඡා කිරීමෙන් ප්‍රශ්න විසඳගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම දකින තව දෙයක් තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය උඩට ගෙනියන්න නම් අපේ රටේ රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය රැකගත යුතුමයි. රැකගත යුතු විතරක් නෙමෙයි මේක මේ රටේ විතරක් නෙමෙයි කලාපයේ ඉහළ මට්ටමකට ගෙන යා යුතුයි. ඉතින් මම හිතන්නේ ඒක අපේ සිහිනයක් විය යුතුයි. අපි ඒ වෙනුවෙන් කැප විය යුතුයි. මම හිතන්නේ මේ මොහොතේ සටන් ජයගත හැකි ඒ ක්‍රමය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය කිසිවෙකුට හිතා ගන්න බැරි ඉහළ මට්ටමකට අප ගෙන ආ යනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. නැවතත් කොළඹ විශ්වවිද්‍යාලයට ජය, ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයට ජය සහ නිදහස් අධ්‍යාපනයට ජය. තරුණයෙක් වීමම මරණයට හේතුවක් වූ යුගයක තමාගේ ස්වාධීන මතයක් දැරීමම වීරත්වයක්. එයම ගෞරවයට පාත්‍ර වීමට හේතුවක්. එතුමා සඳහන් කළ ආකාරයට. නිසා ඔබතුමාගේ වචනවලට යාමන්ත්‍රණයට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් සියලු දෙනා වෙනුවෙන් අපි ඔබතුමාට අපගේ ප්‍රණාමය පුද කොට සිටිනවා. දැන් අපි සූදානම් කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන මේ සිසු විරු සැවරුම් පොළේ සුවිශේෂී අංගයකට යොමු වනවා. ඒ සිසු විරුවන් වෙනුවෙන් සංකේතාත්මකව අද මේ ස්ථානයට පැමිණි කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් සමව පිළින ප්‍රදානය කරන්නට අපි දැන් සූදානම්. ප්‍රථමයෙන්ම වෙනුව එවිලි සිංහ සිසු විරුවන්ගේ ආදරණීය මෑණියන් ඇයට උපකාර කරන්නට ඇය වෙනුවෙන් සමෘද්ධිලිමේ ප්‍රදානය කරන්නට මාගේ මේ ආරාධනය කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අශාන් සහෝදරයා. මීළඟට සුගත් අශෝක ද සිල්වා සිසු විරුවාගේ ආදරණීය සෝදානම ස්ථානයේ ඉන්නවා. ඉතින් මේ සමර තිලින ප්‍රධාන වෙනුවෙන් මයිතාව ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමේ ලේකම් කවින බින්සාර පරිපාලිකෝරාල සොයුරාට ඔබට ආරාධනා කර සිටිනවා සමර තිලින ප්‍රධාන වෙනුවෙන්. විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ ආරාධනය පිළිගෙන අද මේ අවස්ථාවට සමගිනි කොළඹ
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මයාට සමරෝ දිනයේ ප්‍රදානය කිරීමට මගේ මේ ආරාධනය කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංඝයේ හිටපු ලේකම් ඉෂාර ධනුෂ්ක සහෝදරයා. එම අවස්ථාව සමගින් සම්බන්ධ වූ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි. ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ ශිෂ්‍ය දේශපාලනයේ ඉතිහාසය පිළිබඳ එහි අනාගතය පිළිබඳ අප සංවාද කළ යුතුමයි. එවැනි සංවාදයකට මඟ පාදන එවැනි සංවාදයකට මේ සභාව විවෘත කරන ශිෂ්‍ය ප්‍රජාව විවෘත කරන පොතම දවස තමයි අද. ඉතින් අද දවසේ සම්බන්ධයෙන් අපි සංවාද කළ යුතුයි. මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ සම්බන්ධයෙන් යම් සංවාදයක් ගොඩ නගන්නට. මේ ආරාධනය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මූලාසන මහාචාර්ය නිර්මාල් පංචිත් දේවසිරි එතුමනි ඔබතුමාට අපි ආරාධනා කර සිටිනවා මේ වේදිකාවට මේ සභාව ආමන්ත්‍රණය කරන්නට. සභාවේ සියලු දෙනාගේම අවසරයි ස්වාමීන් වහන්සේලාගේ වගේම වෛද්‍ය පීඨයේ වෙනවැදි සමිතියේ මෑණියන්ගේ වගේම දෙවියන් ස්වාමීන් ඥාතීන් වගේම පීඩාදිපති සම්පර්කම් ජීවරත්න සියලු දෙනාගේම අවසරයි. මුලින්ම මට මේ අවස්ථාවට ආරාධනා කළ විට මගේ ප්‍රතිචාරය වුණේ සාමාන්‍යයෙන් මගේ කතාවක් මේ වගේ අවස්ථාවකට ඒ තරම්ම ගැළපෙන්නේ නැහැ කියන එකයි. නමුත් අවධාරණයෙන්ම ඉල්ලා සිටි නිසා දැන් මම මේ ආරාධනාව බාරගත්තා. මම කැමැති අත් වශයෙන්ම අපේ මේ කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ප්‍රකාශ කරපු විදිහට දැන් මේ මෙතන ඒ අද අනුස්මරණය කරනු ලබන එමියගේ උසුම් අයිති වුණු යුගයක් ඊට අදාළ තම සංකීර්ණ යුගයක්. අද අපි තනින්දලා අවුරුදු 35කටත් වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. ලංකාවේ විශාල සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් විශාල පරිවර්තන සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍ය දේශපාලනය ගැන අපි අද ඉඳලා කල්පනා කරනවා නම් විශේෂයෙන් ඒ අතීතයෙන් යම්කිසි උත්තේජනයක් අපි ලබා ගන්නවා නම් ඒ පරිවර්තන පිළිබඳව අපි තියුණු ලෙස සොයා බැලීම අවශ්‍යයි. ඒ නිසා දැන් මම විශේෂයෙන්ම මේ වකවානුවේ මමත් 1980 ගණන් වල අග අනුස්මරණය කරන බොහෝ දෙනෙක්ගේ සමකාලීනෙක් විදිහට විශ්වවිද්‍යාල දේශපාලනය තුළ නිරතුරු කෙනෙක් විදිහට ඒ ඉතිහාසය පිළිබඳව යම් කිසි ආකාරයක අවලෝකනයක් යම් විචාරාත්මක අවලෝකනයක් කිරීමට උදාහරණ විය හැකි අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට කැමැතියි.
හිතනවා ඒක අපි හැමෝටම අවශ්‍ය දෙයක්. දැන් මුලින්ම තේරුම් ගත යුතු දෙයක් තමයි මෙතන අපි අනුස්මරණය කරන මේ පිරිස එයාගේ තමන්ගේ මේ ජීවිතය යම්කිසි අරමුණක් වෙනුවෙන් කැපකිරීම කියන එක සුළුපටු දෙයක් නොවන බව. මම මගේ පුද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන්ම ඒක පැහැදිලි කරන්න කැමතියි. මම හිතන්නේ ඉන්තුවේ නැති වුණා. ඔබේ නම කිව්වා වෛද්‍ය පීඨයේ හිටපු සරත්කොල්ලුරේ මමයි එක ගමේ එක පාසලේ එක පන්තියේ ඉගෙන ගත්තා. උත් මාත් එකම සමාජ පන්තියක සාහිති නෝබේ කියා මගේ කියා වගේම බොහොම අමාරුවෙන් තමන්ගේ දරුවන්ට උගන්වලා තාම දුෂ්කර ජීවන තත්ත්වයන් යටතේ ජීවත් වෙච්චා. මතකයි මේ දෙන්නම ඒවකවානුවේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසලෙන් විභාගයක් තිබුණා. ඊට පස්සේ ඒ විභාගෙන් සමත් වෙලා තමයි ශිෂ්‍යත්ව විභාගයට කෙනෙක් දෙන්නේ. මම සරත්කොල්ලුවේ තව අපි ඔක්කොම 6 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගයට ගියා. මම ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වුණා. කොල්ලුවේ සමත් වුණා. මොහොම දෙනවා සමත් වෙලා ඔහු වට විදිහට නාලන්ද විද්‍යාලයට පැමිණියා. පැමිණිලා ඔහු වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. මම ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වුණා කලින්. දැන් ඒ වකවානුවේ ඒ වගේ දුෂ්කර සමාජ පසුබිමක ඉඳලා වෛද්‍ය විද්‍යාලයට පැමිණෙනවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයි. වගේ මෙවැනි උට ඊටාම මම දන්නවා ඔහුගේ පවුලේ ඔහුගේ සහෝදරයන් තමයි මගේ සුදු කරනවා. එවැනි පවුලක සාල බලාපොරොත්තු වෛද්‍ය පීඨයට පැමිණෙන කෙනෙක් සම්බන්ධයෙන් එවැනි පවුලක තිබෙන බලාපොරොත්තු පිළිබඳව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ. දැන් ඔහු වෙනත් මාර්ගයක් වෛද්‍යවරයෙක් වීම වෙනුවට වෙනත් මාර්ගයක් තෝරාගන්නේ එවැනි පසුබිමක් තුළ ඉඳගෙන. අත වශයෙන්ම මට මතක විදිහට ඔහු සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුගේ ඉගෙනීමට තිබුණු කැපවීම සහ ඔහුගේ ජීවිතය පිළිබඳ මට තියෙන අවබෝධය ඇතුලේ විශ්වවිද්‍යාලයට පැමිණලා ඔහු ක්‍රියාකාරී විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් මම හිතුවේ නැහැ එවැනි මාවතක් ඔහු තෝරාගනි කියලා. මම මේ සම්බන්ධයෙන් දැනගත්ත එක දවසක් මතකයි ඔහු මට මුණ ගැහුණා නව කලාකාරය ළඟදී. අපි දෙදෙනා තෝරාගෙන තිබුණේ දේශපාලන වශයෙන් මාවත් දෙකක්. මට උගමගේ සාකච්ඡාවේදී මට තේරුණා ඔහු කොයිතරම් අනුරාගිකව ඔහු තෝරාගත්ත මේ දේශපාලන ක්‍රියාමාර්ගය වෙනුවෙන් කැප වෙලා ඉන්නවාද කියන්නේ. දැන් ඉතින් වැදගත්කම තමයි ඔහුට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඔහුට ඊටාම සුරක්ෂිතව ඔහුගේ අධ්‍යාපනය දෙන්නේ කාලය ගත කරලා ඔහු වෛද්‍යවරයෙක් වීමේ හැකියාව තිබුණා. ඔහු තීරණය කරලා තිබුණා ඊට වැඩිය ඔහු තෝරාගත්ත දේශපාලන මාර්ග වැදගත් කියලා. ඒක මම හිතන්නේ මම හොඳින් දන්න සරත්කොල්ලුරේගේ ජීවිත කතාව කියලා කියන්නේ ඒ වකවානුවේ ලංකාවේ විශේෂයෙන්ම ග්‍රාමීය පසුබිමක් සහිත ඒ තරුණ යම් සමාජ දේශපාලන සංවේදීතාවයක් සහිත ඒ තරුණ පරපුරේම කතන්දරයක්. ඒක මම හිතන්නේ ඒක අපි ඒ වකවානුවේ ඇතිවෙච්ච තාම තියුණු විශ්වවිද්‍යාල තුල තිබුණු ඒ තියුණු කටන්කාමී දේශපාලනය රටේ තියුණු සම්බන්ධ අරගලය මේ සියල්ල එකට බැඳුණු දේවල්.
මේක ඉතාම සංකීර්ණ අවස්ථාවක්. මම කිව්වා වගේ මම අයිති වෙලා හිටියේ ඔවුන් අයිති වුණා දේශපාලන ක්‍රියාමාර්ගයට නෙවෙයි. මට මතකයි 1985 රෝහණ රත්නායක මිය ගිහින් වසරකට පස්සේ ඔහුගේ පළවෙනි අනුස්මරණය වෙනුවෙන් නවකලාගාරයේ සමුළු රැස්වීමක් කරතුනා. ඒ සමුළු රැස්වීමේදී කතා කරපු එක කතිකයෙක් තමයි ඊට වසරකට පසුව ඝාතනය කරනු ලැබූ දයාපතිරණ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ශිෂ්‍යයෙක්. මම අයිතිව සිටින ශිෂ්‍ය සංවිධානයේ නායකයා. ඔහු අවසනාවට අපි ඔහු අනුස්මරණය කරන්නේ නැහැ. ඒක පිළිබඳව මම මේක පෙර කතා කරලා තිබෙනවා. මොකද ඒක තමයි අපේ ඉතිහාසයේ කොටසක්. ඔහු ඒ කතාව කරමින් ඔහුගේ කතාව කරමින් ඔහු ප්‍රකාශ කරා අපි රෝහණ රත්නායක වගේම ඉවකවන්නේ ඝාතන විලාසින ශිෂ්‍යෝ දෙන්නෙක් ඉතියේ වීරසූරිය මේ වගේ අනුස්මරණය කරනවා වගේම ඔහු කිව්වා ඔහු සඳහන් කරා ඉවකවන්නේ යාපනයේ විශ්වවිද්‍යාලයේ හිටපු මහා ශිෂ්‍යාංගමේ සභාපතිවරයා ශ්‍රී ස්කන්දරාජා ඔහු ඝාතනයට ලක් කළා තිබුණා. ඔහු ඒ උත්තරේ සම්මාදාරකලයට කොටස් කරුවක් වීම නිසා අපි ඔහුවත් අනුස්මරණය කිරීම අවශ්‍යයි කියලා. එතකොට ඒක බොහෝ වෙලාවට ඒක බාරගත්තේ යම්කිසි දේශපාලන වශයෙන් මතභේදාත්මක සාකච්ඡාවක් විදිහට. නමුත් ඒක ඒ පිළිබඳව ඒ ශිෂ්‍ය දේශපාලනය තුළ ඒ වකවානුව ඉතාම තියුණු ලෙස සාකච්ඡාවට භාජනය වුණා. අපි අනුස්මරණය කළ යුත්තේ කවුද මොන පදනමක් මතද කියන ප්‍රශ්නය. මේ සාකච්ඡාව ඒ තවමත් දියුණුව පවතිනවා. දැන් අපි බැලුවොත් අපි දයාපතිරණ අනුස්මරණය කළ යුතුද? ශ්‍රී ස්කන්දරාජා මරණය කළ යුතුද? දැන් අපි බැලුවොත් එතන ඉන්න ලැක්වේ ශාන්ත බණ්ඩාර. ඒ ශාන්ත බණ්ඩාර ඔහු මියන අවස්ථාවේදී ඔහු ශිෂ්‍යෙක් නෙවෙයි. පසුව ශිෂ්‍ය නායකයෙක් හිටියා තාම. ඒකම පසුව තමයි උදාහරණයක් ලක්ෂණ වගේ තමයි පිරිස්. මේ විදිහට අපි අතවශ්‍යම අපි ඉස්සරහා තිබෙන මූලික දෙයක් තමයි මම ඒක ඒ පිළිබඳව ටිකක් මම වැඩිපුර කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි අපි ඒ අනුස්මරණය කිරීම සඳහා තෝරා ගැනීම තුල අපේ දේශපාලන පක්ෂපාතීත්වයන් ගැබ් වෙනවා. නමුත් මම අවධාරණය කිරීමට කැමති වැදගත් දෙයක් තිබෙනවා. ඒක තමයි මේ මියගිය අය අනුස්මරණය කිරීම වැදගත්. අනුස්මරණය කිරීම වැදගත් වෙන්නේ මේ අය මියගියේ යම් කිසි පරමාර්ථයක් තුළ. ඒ පරමාර්ථය එයා ජීවත් වුණ යුගය තුළ ඉතා වැදගත් එකක්. දැන් මේ වකවානුවේ ශිෂ්‍ය දේශපාලනයේ නිරත වීම කියන එක සහ විශේෂයෙන්ම සටන්කාමී දේශපාලන ක්‍රියාකාරීත්වයන් තුළ නිරත වීම කියන එක ඉතාම අද වගේ එක නිකන් පහසු තෝරා ගැනීමක් නෙවෙයි. මොකද ඒ වකවානුවේ ඒක ඉතාම අපි ජීවත් වුණු වකවානුව තුළ ඒ සමාජීය වශයෙන් විශාල ඉල්ලුමක් තිබුණු දෙයක්. ඒ වකවානුවේ මම හිතන්නේ උසස් පෙළ පමණක් නෙමෙයි සාමාන්‍ය පෙළ මට්ටමේ පවා ඉගෙනගත්ත පිරිස් අතරේ වැනි සටන්කාමී දේශපාලනයට යම් කිසි ආකාරයකින් හෝ යොමු නොවුණු කෙනෙක් සොයා ගැනීම අපහසු දෙයක් නෙමෙයි නෑ. ඒක ඇවිල්ලා 1960 ගණන් වල පිටින් පසුව පවා දක්නට ලැබුණු දෙයක්. උදාහරණයක් විදිහට මම 1971
ඒ සම්බන්ධ නැගිටීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරපු මේ මිත්‍රයෙක් වූ වසර දෙකකට පමණ පෙර මිය ගියා. ඔහු සමග කතා කරලා තිබෙන ඔහු 1960 ගණන් වල අග පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට අතුරු වුණු කෙනෙක්. ඔහු කියනවා ඔහු 1960 ගණන් වල අග ඒ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඔහුට ඔහු ජනතා මිත්‍ර පෙරමුණේ නායක පසුව තමයි කවුද කියලා දන්නේ. ඒ රෝහණ විජේවීර මුණ ගැහිලා ඔවුන්ගේ දේශපාලන ක්‍රියාමාර්ගයට බඳවා ගැනීම සඳහා සාකච්ඡාවක් තිබිලා තිබෙනවා. කෙනදී ඔහු තවත් 13 දෙනෙක් ආරාධනා කරලා තිබෙනවා පෙරාදෙණියේ උද්‍යාන උද්‍යානයේ උද්‍යාන විදිහට මල්වත්තේ තැනක මේ සාකච්ඡාව. රෝහණ විජේවීර උන්ගෙන් අහලා දෙන දෙයක් තමයි බලන්න ඔබ විශ්වවිද්‍යාලයේ ඉඳලා අවුරුදු 3ක් හරි 4ක් හරි ඉඳලා උපාධියක් අරගෙන ඔයගොල්ලෝ මොකද්ද වෙන්නේ මේ රස්සා පොලිමට එකතු වෙන්නේ. දැන් අපි වඩා වැදගත් වෙන්නේ මෙහෙම අවුරුදු 3-4ක් නාස්ති කරලා කිසි තේරුමක් නැතුව රස්සා පොලිමට එකතු වෙන එකද මේක තුනක් කියලා රස්සාවල් හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ එවැනි තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙන මේ සමාජයේ පරිවර්තනය කිරීම සඳහා ක්‍රියාශීලීව දායක වෙනවද වැදගත් කියලා. ඔහු මට කියනවා ඔහු සහ හිටපු ඒ 13 දෙනාම කිසිම සැකයක් නැතුව මේ දෙවැනි විකල්පය තෝරාගත්ත බව. ඒ දෙවැනි විකල්පය අනුව ගිහින් ඔහු සියලු දෙනාම එම ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකයන් බවට පත් වුණා. ඒක අපිට කියන්න පුළුවන් ඒ වකවානුවේ තිබුණු එක්තරා ඒ යුගයේ ලක්ෂණයක්. ඒ ලක්ෂණය මම වගේ අයත් ඒ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වලට පැමිණි 1980 ගණන් වල දක්නට ලැබුණා. ඒ වකවානුවේ මේ අපිට අර යම්කිසි අදහස් පද්ධතියක් උඩ අපේ මේ සමාජයේ පරිවර්තනය කළ හැකි කියන අදහසේ තරුණ කොටස් වල විශේෂයෙන් උගත් තරුණ පිරිස් වල ඉතාම තීව්‍රාත්මක විදිහට දක්නට ලැබුණා. සහ ඒ සම්බන්ධව සංවිධානය වෙලා තමන්ගේ ජීවිත පරදුවට තබලා ඒක ලේසි වැඩක් නෙමෙයි. විශේෂයෙන් මේ වකවානුවේ මම මේ කියන මගේ මිත්‍ර සරත් කොල්ලූරේ ඒ දේශපාලනයට සහභාගී වෙන වකවානුවේ ඔහු ඒ වෛද්‍ය උපාධිය වෙනුවට මේ සටන්කාමී දේශපාලනයේ මාවත තෝරගන්නවා කියන එක අතිශයින්ම බැරෑරුම් දෙයක්. ඒ ජීවිත අවදානමක් කියන එක කිසිම සැකයක් නැහැ. ජීවිත වෙන කිසිවක් නෙමෙයි පරදුවට තබන. උපාධිය ඒ වගේ වෙනත් දේවල් නෙමෙයි රචියාව ඒවා නෙමෙයි පරදුවට තබන්නේ. පරදුවට තබන්නේ ජීවිතය. ඒ කෙනෙක් තමන්ගේ ජීවිතේ පරදුවට තබනවා කියලා කියන්නේ ඒක සුළුපටු දෙයක් නෙමෙයි. ඒක අපි අනුස්මරණය කිසිම කෙසේ වෙතත් අපි බැරාරුම්ම බාරගත යුතු දෙයක්. බැරාරුම්ම බාරගත දෙයක්. මම හිතන්නේ අර ඒ මිත්‍ර දයාපතිරණ 1985 දී කිව්වා වගේ ඒක දකුණ විතරක් නෙමෙයි උතුරේ ඒ මාවත තෝරාගත්ත ලක්ෂ ගණනක් තරුණයෝ හිටියා. ඒ තරුණයෝ තමන්ගේ ජීවිතය කැප කරා වෙනුවෙන්. ජීවිතය කැප කරා ඉතාම හොඳින් දැනගෙන අපිට එයාගේ තෝරාගත්ත මාවත පිළිබඳ විවේචන තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අද අපි ඒ සිදුවීම් වලින් වර්ෂ ගණනාවකට පසුව අපිට මේ ඉතිහාසය පිළිබඳ සොයාබැලීම වැදගත්. අපිට ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් අපිට ඔවුන් බුදෙක් නාමිකව අනුස්මරණය කිරීම පමණක් නෙවෙයි. අපි ඊට වඩා ඔබට ගිහින් ඔවුන් පෙනී සිටි පරමාදර්ශය මොනවද කියන එක. අත් වශයෙන්ම වෙන විදිහෙන් කියනවා නම් ඔවුන් පෙනී සිටියේ පුළුල් වශයෙන් ගත්තාම සාධාරණත්වය වෙනවා. සාධාරණ සමාජ පරයායකට විරුද්ධව සාධාරණත්වය වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ඔය එතන පිට අහන්න ලැබුණ
නන්දාමාලිනීගේ ගුණදාස කපුගේගේ වැනි අයගේ වකවානුවේ අතිශයින් ජනප්‍රිය වෙලා තිබුණු මේ ගීත වල කියවන පරිදි මේ යුක්තිය සමානාත්මතාවය නිදහස වැනි උතුම් පරමාදර්ශය වෙනුවෙන් තමයි ඔවුන් පෙනී සිටියේ ඔවුන් සටන් කරේ. ඔවුන් මේ සඳහා තෝරාගත්ත මාවත එවැනි අනුගමනය කරපු උපක්‍රම උපාය ඒවා පිළිබඳ නොයෙක් ප්‍රශ්න තිබුණා වුණත් ඒක අමතක නොකළ යුතුයි. ඒක දකුණේ විතරක් නෙමෙයි උතුරේ සම්බන්ධයෙන් එසේමයි. ඒ නිසා මම හිතන්නේ අපි මෙවැනි අවස්ථාවක එවැනි තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරපු පිරිස් නාමිකව අනුස්මරණය කිරීම වගේම ඔවුන් පෙනී සිටි පරමාදර්ශය කොහොමද සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින්ම වෙනස් වූ පරිසරයක් තිබුණා. අපි අද ඒ වකවානුව වගේ වටපිටාවක නෙවෙයි අද අපි හිටින්නේ. මම හිතන්නේ අර මම කියපු මගේ මිත්‍රා ගෙන් අහුවනම් වා උපාධිය කැප කරලා මේක දෙනවද කියලා ඒ තරම් තාම දරුණු තෝරා ගැනීමකට යොමු වෙන තත්ත්වයක් අද දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් අපිට තවමත් ඒ අපේක්ෂා තිබෙනවා. ඒ පරමාදර්ශ තම සාක්ෂාත් කරගත යුතු පරමාදර්ශ වශයෙන් තිබෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක වැදගත් දේ තමයි ඒ පිළිබඳව බරවරුන් මට යෝජනා කරත් මම හිතන්නේ මේ පිළිබඳව සංවාදයකට මුල පුරන්න කියලා. අපි මේ පිළිබඳව මෙවැනි ටිකක් උත්සවකාරීව සමරන අවස්ථාවක පමණක් නෙවෙයි. මම හිතන්නේ අපි මේක අඛණ්ඩව සාකච්ඡා කිරීම වැදගත්. මම හිතන්නේ ශිෂ්‍ය දේශපාලනයේ කේන්ද්‍රීය කටයුත්තක් බවට පත්විය යුත්තේ අන්න ඒ සංවාදයේ සාකච්ඡාව. මම ඔබට ආරාධනා කරන්න කැමති ඒ සාකච්ඡාව සඳහා කැපවීමෙන් වැඩ කරන්න. කියන්නේ ඒක තමයි මම හිතන්නේ මෙතන අද අපි අනුස්මරණය කරන මේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරපු සියලු දෙනා වෙනුවෙන් අපිට කළ හැකි උපරිම උපහාරය විදිහට මම සලකන්නේ. බොහොම ස්තුතියි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. මම හිතන්නේ සංවාදයකට ඔහු මඟ විවර කළා. අපිට හැකි ඒ ඔස්සේ සංවාද කරන්නට. අපි ඊළඟට සූදානම් වන්නේ තවත් දීපයක් වෙත යොමු වන්න. ඊටම ගෞරවයෙන් අපි ආරාධනා කර සිටිනවා පූර්ණිමා අලපාත සහෝදරියට ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් නන්දමාලනීය ගායන හන්තාන අඩවියේ ගීතයත් සමග මේ සභාව නැවතත් ඒ මතකයට ගෙන යනවා. Me
හන්තාන අඩවි මැදුරු කුළුණු සුදු සදළු තලාපස මේනි ප්‍රේමයේ සුවදනවේ හන්තාන අඩවියේ ඒ සුන්දර ගීතයෙන් අප සැම ප්‍රබෝධමත් කළ ඔබට බෙහෙවින්ම ස්තුතියි. තුන්මුල්ල හරහා හමාගෙන යන සුළඟටත් අපිට අද හැකියාවක් ලැබිලා තිබෙනවා. ඓතිහාසික මතකයක් එකතු කරගන්න කොළඹ විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ සිට අද දවස සංවාදයේ නැවත නැවත විවෘත වන අපිට නැවත නැවත සිතන්නට දෙයක් ඉතිරි කරන එකතු කරන දවසක්. මේ අවස්ථාවේ මේ ඓතිහාසික අවස්ථාවේ මම තම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දවසේ ඔබ සැම ආමන්ත්‍රණය කරන්නට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රමිදු පෙරේරා මැතිතුමාට අපි ඔබට ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් අප මෙතෙක් ගෙන ආ සංවාදය තවත් ඉදිරියට ගෙන යන්නට ඊටම ගෞරවයෙන් ඔබටයි මේ වේදිකාවට ආරාධනය. ගරුරජ සිංහ සුගත අශෝක සිල්වා සහ පද්මශ්‍රී ශ්‍රීමාලිකාන සහෝදරවරුන්ගේ ඒ පවුල්වල ඥාතීන්ගේද ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා කොළඹ නීති පීඨයේ මගේ ගුරුවරුන්ද වන පීඨාධිපතිතුමා සහ මහාචාර්ය වසන්ත දනිවරත්න මහතුමියගෙන්ද මෙතන කමිටු සිටින සියලුම දෙනාගෙන්ද අවසරයි. ඉස්ලාම් මම සතුටු වෙනවා මට මේ අවස්ථාවට ඔබ ආරාධනා කිරීම ගැන. මොකද මාත් අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඊට අවුරුදු 10කට 12කට කලින්. අපි අධ්‍යාපනය ලබන කාලේ මේ විශ්වවිද්‍යාලයේ තිබ්බ පරිසරය තරමක වෙනස් පරිසරයක්. ශිෂ්‍ය වීර දිනයක් වගේ දෙයක් සමරනවා කියන එක ඒ කාලේ හිතන්නවත් පුළුවන් වෙලා තිබ්බ තත්ත්වයක් නෙමෙයි. මට මතකයි යවකට අධ්‍යාපන ඇමතිවරයාලා හිටියේ SB දිසානායක. SB දිසානායක ඒ කාලේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා විශ්වවිද්‍යාල කියලා කියන්නේ මුදා නොගත්ත කලාප විශේෂයක්. ඒ කියන්නේ මේ LTT සංවිධානයට එරෙහිව යුද්ධය ඉවර වෙච්ච අලුත LTT සංවිධානයෙන් උතුර මුදාගත්තා වගේ දැන් තියෙන්නේ දකුණේ විශ්වවිද්‍යාල මුදා ගන්න කියලා විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න ගොඩක් දේවල් කරපු කාලෙක තමයි අපි මේ විශ්වවිද්‍යාල ගැන ගත්තේ. ඉතින් එවැනි ඉතිහාසයක් පසු කරගෙන ඇවිල්ලා මෙවැනි ශිෂ්‍ය වීර දිනයක් ඔබ සැමරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. සහ එහිදී ඔබ අමතා කතා කිරීමට මට ආරාධනා කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම කැමතියි මට ලැබිලා තියෙන වෙලාව පාවිච්චි කරන්න යම් කාරණාවක් සාකච්ඡාවට ගන්න. ඒ තමයි ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් ශිෂ්‍ය දේශපාලනය. මේක කොහොමද විශ්වවිද්‍යාලය කියන ආයතනය ඓන්ද්‍රීය කොටසක් වෙන්නේ? එහෙම නැත්නම් ශිෂ්‍යයන් ක්‍රියාකාරී වෙන එක
විශ්වවිද්‍යාලය නැමැති පද්ධතියට අත්‍යවශ්‍ය කොටසක් වන්නේ ඇයි කියන ප්‍රශ්නය ගැන යම් අදහස් ප්‍රමාණයක් මම කැමතියි ඔබත් එක්ක බෙදා ගන්න. ගත දවසේ අපි ශිෂ්‍ය වීර දිනය කියලා සමරන්නේ මේ රටේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙලා ඉඳලා විශේෂයෙන්ම 1980 ගණන් වල ජීවිත පරිත්‍යාග කරපු කීර්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒ අතීතය. අපි දන්නවා ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය දිව යනවා ලංකාවේ ඉස්සල්ලාම විශ්වවිද්‍යාල ආරම්භ වෙච්ච 1920 ගණන් 1930 ගණන් දක්වා. ලංකාවේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය ගත්තම ඒ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ තිබ්බ එක විශේෂත්වයක් තමයි ආරම්භක යුගයේ ඉඳලා මේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය තුළ තිබ්බ යම්කිසි ආකාරයකට ප්‍රගතිශීලී එහෙම නැත්නම් වාමගාමී අදහස් වලට නැඹුරු ගතිකයක් පෙන්වන්න කිරීම මුල් කාලේ ඉඳලම ශිෂ්‍ය කටයුතු වල දක්නට ලැබුණා. අපි දන්නවා අපේ රටේ අධ්‍යාපන පද්ධතිය 1950 ගණන් වලින් පස්සේ තීරණාත්මක වෙනසකට ලක් වෙනවා. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය හඳුන්වීමත් එක්ක අපේ රටේ විශ්වවිද්‍යාල වලට එන්න පටන් ගන්නවා මේ රටේ ග්‍රාමීය පවුල්වල අවවරප්‍රසාදිත පවුල්වල නිදහස් අධ්‍යාපනයේ හින්දා විශ්වවිද්‍යාල වලට එන්න හැකියාව ලැබිච්ච පවුල්වල අලුත් පරම්පරාවක දූ දරුවන්. මේ අලුත් පරම්පරාව විශ්වවිද්‍යාල වලට පැමිණීමත් එක්ක අපිට පේන දේ තමයි මෙන්න මේ ප්‍රගතිශීලී ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය. ප්‍රගතිශීලී ශිෂ්‍ය චර්යාව කියන එක විශ්වවිද්‍යාලවල බොහොම ආවේනික අංගයක් විදිහට ක්‍රමානුකූලව වර්ධනය වෙච්ච හැටි. දැන් මෙන්න මේ නැමියාව. ඒ කියන්නේ සමාජ සාධාරණත්වය වෙන්න පුළුවන්, සමාජ යහපත වෙන්න පුළුවන්. මෙවැනි නිෂ්ඨාවන් පාදක කරගෙන විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් ක්‍රියාකාරී වෙන එක. ඒක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අපි ලෝකයේ විශ්වවිද්‍යාලවල ඉතිහාසය දිහා බලනකොට අපිට පේනවා විවිධ යුගවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොහොමද වඩා ප්‍රගතිශීලී අරමුණු පෙරදරි කරගෙන විවිධ ක්‍රියාකාරීත්වයන්ගේ යෙදුණ කියලා. උදාහරණයක් විදිහට අපි 20 වෙනි සතවර්ෂය ගත්තොත් මුළු ලෝකයම දන්න මුළු ලෝකයම කතා කරන විවිධ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයන් සම්බන්ධ උදාහරණ තියෙනවා. ඔබ අහලා ඇති දකුණු අප්‍රිකාවේ හිටිය ස්ටීව් බිකෝ කියලා ශිෂ්‍ය නායකයෙක්. ස්ටීව් බිකෝ කියලා කියන්නේ දකුණු අප්‍රිකාවේ වකට තිබ්බ වර්ණ භේදවාදී පාලනයට විරුද්ධව දේශපාලනය කරපු සමාජය සංවිධානය කරන්න මැදිහත් වෙච්ච ශිෂ්‍ය නායකයෙක්. ස්ටීව් බිකෝ විසින් නායකත්වයේ දුන්න ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ වර්ණ භේදවාදී ක්‍රමයට විරුද්ධව විශාල හඬක් නගපු ලෝකයේම අවධානයට ලක් වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරයක්. ඊට පස්සේ බහලා ඇති 1968 ප්‍රංශයේ සිද්ධ වෙනවා විශාල ශිෂ්‍ය නැගිටීමක්. මේ ශිෂ්‍ය නැගිටීමත් එක්ක ගතානුගතික අදහස්, සාම්ප්‍රදායික අදහස් ප්‍රශ්න කරපු එක, ඒවා විචාරයට ලක් කරපු එක සම්බන්ධ විශාල ප්‍රවණතාවයක් ප්‍රංශය වගේ රටක බිහි වෙනවා. ඊට පස්සේ 1970 ගණන් අද වගේම අද ඉරානයට ඇමරිකාව ගහනවා වගේ එවකට වියට්නාමයට එරෙහිව ඇමරිකාව යුද්ධයක් තිබ්බා. මේ යුද්ධය ආපස්සට හරවන්න බලපාපු එක ප්‍රධාන හේතුවක් වුණේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විරෝධතා සංවිධානය කරමින් ක්‍රියාකාරීත්වයන් සංවිධානය කරමින් මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය දක්වපු එක. මේක 20 වෙනි සියවසේ විතරක් නෙමෙයි සමකාලීනව ලෝකයේ දිහා බලනකොට අපිට පේන්න තියෙන කාරණාවක්. දැන් මේ දවස්වල ප්‍රවෘත්ති බලවත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඇමරිකාවේ පලස්තීනයට ඊශ්‍රායලය කරන අපරාධය සහ ඇමරිකාව ඒකට සහයෝගය දැක්වීමට විරෝධය පළ කරමින් හාවර්ඩ්, යේල්, ප්‍රින්ස්ටන් මේවා කීර්තිමත් විශ්වවිද්‍යාල
මේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් කොහොමද විවිධ උද්ඝෝෂණ කරන්නේ, විවිධ සම්මන්ත්‍රණ සංවිධානය කරන්නේ, මේක මේ දැනටත් සිදු වෙමින් තියෙනවා. ඒ හින්දා වඩා යහපත් අරමුණක් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් කරන එක, කටයුතු කරන එක මේක ලංකාවේ ශිෂ්‍යයන් විතරක් නෙමෙයි, ලංකාවේ ශිෂ්‍ය ක්‍රියාකාරකයන් විතරක් නෙමෙයි, ලෝකයේ පුරාවට විශ්වවිද්‍යාලවල ඉතිහාසයේ සිට කෙරලා තියෙන දෙයක්. දැන් මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපි කොහොමද විශ්වවිද්‍යාලය කියන ආයතනය තුල ස්ථානගත වෙන විදිහ තේරුම් ගන්න. දැන් මේක තේරුම් ගන්න මම කැමති පොඩි ඉතිහාස කතාවක් කියන්න. මේ ඉතිහාස කතාව ලෝකයේ විශ්වවිද්‍යාල ඇතිවීම සම්බන්ධ පුරාණ ඉතිහාසයත් එක්ක සම්බන්ධයි. ඔයගොල්ලෝ අහලා ඇති ලෝකයේ නූතන අර්ථය පළවෙනියටම විශ්වවිද්‍යාල කියලා ආයතන විශේෂයක් ඇති වුණේ ඉතාලියේ 12 වෙනි සතවර්ෂයේ. ඉස්සල්ලාම පිහිටවපු විශ්වවිද්‍යාලය කියලා සැලකෙන්නේ බොලොන්යා කියන විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාල පිහිටවන්න කලින් ඉතාලියේ තිබුණා විවිධ නගර රාජ්‍ය. ඒ කියන්නේ ඉතාලිය කියලා රටක් තිබ්බේ නෑ. පොඩි පොඩි නගර තිබ්බා. මේ නගර තමන්වම පාලනය කරගත්තා. මේ අතර එවකට සුද්ධ වූ රෝම අධිරාජ්‍යය කියලා අධිරාජ්‍යයක් විශාල වශයෙන් පැතිරෙන්නට පටන් ගනිමින් ඉතාලියේ මේ නගර රාජ්‍යයන් එකින් එක යටත් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එක්තරා තැනක් ආවා සුද්ධ වූ රෝම අධිරාජ්‍යය බොලොන්යාවටත් ආවා. බොලොන්යාවට ආවට පස්සේ එවකට බොලොන්යාවේ තිබ්බ යම්කිසි විද්‍යායතනයක්. ඒ විද්‍යායතනයේ හිටපු නීතිය සම්බන්ධ විද්වතුන් 4 දෙනෙක්ව කැඳවුවා. සුද්ධ වූ රෝම අධිරාජ්‍යය කිව්වා මට ඔයගොල්ලෝගේ අදහස කියන්න වැඩි උත්තරීතර අධිරාජ්‍යයාගේ නීතියද එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ නගර රාජ්‍ය කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ප්‍රාදේශීය නීතියද මේක වෙනමට නීතිමය උපදෙසක් දෙන්න ඒ නීතිමය උපදෙසට හිලව්ව විදියට අධිරාජ්‍යය මොකද්ද පොරොන්දු වුනේ? අධිරාජ්‍යය කිව්වා ඔයගොල්ලෝගේ ශාස්ත්‍රීය කටයුතු කිසිම බාධාවකින් තොරව කරගෙන යන්න පූර්ණ නිදහස මම දෙන්න ලෑස්තියි කියලා. ඒතර මේ විද්වතුන් 4 දෙනා ඉස්සරහා බොහොම සරල වැඩක් තිබ්බේ. දැන් අධිරාජ්‍යය කියනවා වැඩි උත්තරීතර මගේ නීතියද නැත්නම් ඔයගොල්ලෝගේ මෙච්චර කාල තිබ්බ නීතියද? ඔය ගැන අදහස මට පක්ෂපාතීව දුන්නොත් ඔයගොල්ලෝගේ කටයුතු පූර්ණ නිදහසකින් යුක්තව කරන්න මම නිදහස දෙනවා. මේ ප්‍රශ්නෙට විද්වතුන් 3 දෙනෙක් දුන්න උත්තරය තමයි ප්‍රාදේශීය නීතියට වැඩිය අධිරාජ්‍යයාගේ නීතිය උසස්. එහෙනම් අධිරාජ්‍යයාගේ නීතිය පිළිගන්න ඕනේ කියන එක. ඉතින් 3 දෙනෙක් ඒක කිව්ව හින්දා අධිරාජ්‍යයා ඒක පිළි අරගෙන බොලොන්යා කියන විශ්වවිද්‍යාලය පිහිටෙව්වා. හැබැයි පිහිටෙව්වේ මොන කොන්දේසියට යටත්වද? කොන්දේසිය තමයි අධිරාජ්‍යයාගේ අධිකාරිය පිළිගැනීම කියන කොන්දේසිය. මේ 4 දෙනා අතර තව විද්වතෙක් හිටියා. ඔහුගේ නම මාටිනෝ. මේ මාටිනෝ කියන ශාස්ත්‍රඥයා විතරක් තමන්ගේ හෘද සාක්ෂියට එකගව අදහසක් පළ කරලා කිව්වා අධිරාජ්‍යයාගේ නීතිය නෙමෙයි ලොකු අපි මෙච්චර කල් කරගෙන ආපු ප්‍රාදේශීය නීතිය කියලා. අපි ලෝකයේ විශ්වවිද්‍යාලවල පරිණාමය දිහා බලද්දී අපි දකින දේ තමයි මෙන්න මේ සම්ප්‍රදායන් දෙකම විශ්වවිද්‍යාල තුළ තියෙනවා. එක පැත්තකින් තියෙනවා එළියේ තිබෙන බලය. ඒක රාජ්‍ය වෙන්න පුළුවන්. ඒක වෙළඳපොළ වෙන්න පුළුවන්. ඒ බලයත් එක්ක යම්කිසි ආකාරයකට සම්මුතිගත වෙමින් ඒ බලය පිළි අර ගනිමින් ඒ බලයේ රාමුව තුල කටයුතු කරන ගතානුගතික බුද්ධිමය සම්ප්‍රදාය. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණාව තමයි ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉතිහාසයේ ඉඳලම තිබිලා තියෙනවා එළියේ තිබෙන බලයත් එක්ක සම්මුතිගත නොවෙමින් සත්‍ය සොයා යාම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කැපවෙච්ච බුද්ධිමය සම්ප්‍රදායක. ඒ නිසා වෙනස් විදියට හිතන සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වෙන
ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය කියන එක අපි විශ්වවිද්‍යාල කියන සංකල්පය තුල කොහොමද ස්ථානගත කරන්නේ කියලා ප්‍රශ්නය අහුවා. ඒ සම්බන්ධයෙන් මම දෙන උත්තරය තමයි අර මාටිනෝ පටන් ගත්ත සම්ප්‍රදාය. තමන්ගේ හෘද සාක්ෂියට එකගව විචාරශීලීව පොන්දේසි විරහිතව සත්‍ය සොයනවා කියන සම්ප්‍රදාය. මේ සම්ප්‍රදාය තුළ තමයි ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය වගේ එකක් ස්ථානගත වෙන්නේ සහ ස්ථානගත විය යුත්තේ. මෙන්න මේකට අටත් ඉතිහාසයේ දිහා බලද්දී අපිට පේනවා අපේ රටේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන් ආකාර 3ක කටයුතු වල යෙදිච්ච හැටි. එක පැත්තකින් අපි දකිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ශිෂ්‍ය ව්‍යාපාර තමන්ට අත්‍යවශ්‍ය ලෙස බලපාන ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා ඒව සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. ඒ කියන්නේ තමන්ට එදිනදා බලපාන හොස්ටල් ප්‍රශ්න වෙන්න පුළුවන්. මහ පොළ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේවා තමුන්ට බලපාන අධ්‍යාපන සුබසාධන ගැටට. මේක එක්තරම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සමිතිය වගේ දේවල් පිටවලා තියෙන්නේ ඔය වැඩේ කරන්න තමයි. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ ශිෂ්‍ය දේශපාලන ඉතිහාසය ගද්දී මෙන්න මේ සාම්ප්‍රදායික කටයුත්තෙන් එහාට ගිහිල්ලා ඔවුන් විසින් කරපු තවත් වැදගත් වැඩ දෙකක් තියෙනවා. එක කාර්යයක් තමයි මම උපකුලපතිතුමාත් ඔහුගේ කතාවේදී මතක් කරපු විදියට ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය නිදහස් අධ්‍යාපන පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් ශිෂ්‍ය දේශපාලනය කරපු යම්කිසි මැදිහත් වීමක් තියෙනවා. මේක වැදගත් වෙන්නේ ඇයි? මේක වැදගත් වෙන්නේ අපි දන්නවා 1980 ගණන් වලින් මෙහා අපි දකින දේ තමයි ලංකාවේ රාජ්‍යයට අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන වගකීම පිළිබඳ අදහස. මේ අදහස සැලකිය යුතු දෙයකට දුර්වල වෙනවා. මේ අදහස යම් ප්‍රමාණයකට අත්හරින්නට පවා ඇතැම් අවස්ථාවල රාජ්‍ය පැත්තෙන් කටයුතු යෙදෙනවා. එවැනි පසුබිමක් ඇතුළේ නිදහස් අධ්‍යාපනය ඕනේ ඇයි? රාජ්‍ය අධ්‍යාපනය කියන එක තියෙන්න ඕනේ ඇයි? රාජ්‍ය අධ්‍යාපනයේ වැදගත්කම මොකක්ද කියන මතය සමාජය තුළ නොනිවි පවත්වා ගැනීම සඳහා මේ රටේ ශිෂ්‍ය දේශපාලනය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය විසින් ඉතිහාසය කරපු වැඩ කොටසක් තියෙනවා. ඒක එකක්. තුන්වෙනි කාරණය තමයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් අඩු වැඩි වශයෙන් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවලට ඍජු වශයෙන් සම්බන්ධ වෙන දෙයක්. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ වෙනත් රටවල් වගේම අපි දකින අනිත් කාරණය තමයි විශ්වවිද්‍යාලවලට ඍජුව බලපාන කරුණු වලිනුත් එහාට ගිහිල්ලා සමහර අවස්ථාවල ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් මතුවුණාම ජාතික වශයෙන් වැදගත් යම්කිසි කාරණයක් තියෙනකොට යම්කිසි ප්‍රගතිශීලී අදහසක් සහිතව ඒවාට මැදිහත් වීම කරපු ඉතිහාසයකුත් අපේ රටේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ ඉතිහාසය තුළ තියෙනවා. ඒ හින්දා ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය ඒක කොහොමද සංකල්පගත කරන්නේ කියලා කවුරු හරි අහනවා මම හිතන්නේ ওই පැති තුනම අපිට පෙන්වන්න පුළුවන්. එකක් තමන්ට බලපාන අත්‍යවශ්‍ය ප්‍රශ්න වෙනුවෙන් කෙනෙක් හිටපු ඉතිහාසයක් තියෙනවා. දෙවැනි එක නිදහස් අධ්‍යාපනය කියන තරමක් බලල් අරමුණ වෙනුවෙන් පෙනී සිටපු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල ජාතික දේශපාලනයේ වැදගත් යම් යම් සංසිද්ධීන් මතුවෙනකොට තමන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. තමන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉන්නේ උදේ ඉගෙන ගන්න විතරයි. සමාජයේ මොනවා වුණත් අපිට වැඩක් නැහැ කියන අසංවේදී මනසින් යුක්තව කටයුතු කරනවා වෙනුවට තමුණුත් මේ සමාජයේ කොටසක්. තමුන්ටත් මේ සමාජයේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා කියන පළල් චින්තනය සහිතව එම කාර්යයන් වලට සම්බන්ධ වෙච්ච ඉතිහාසයක් ශිෂ්‍ය ව්‍යාපාරයට තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ භූමිකාව මොකක්ද? මෙන්න මේ භූමිකාවේ වැදගත්කම මොකක්ද? ඒ වගේම මෙන්න මේ භූමිකාව විශ්වවිද්‍යාලය කියන සංකල්පයට විශ්වවිද්‍යාල පද්ධතිය කියන අදහසට ආගන්තුක පිටස්තර දෙයක් නෙමෙයි. විශ්වවිද්‍යාලය ඇත්තටම විශ්වවිද්‍යාලයක් වෙන්න නම්
විශ්වවිද්‍යාලයෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන සත්‍ය සොයායෑම සහ දැනුම නිෂ්පාදනය කියන එක අර්ථාන්විත වෙන්න නම් මේ කාර්ය නිසියාකාරව සිදු විය යුතුයි කියන අවබෝධය අපි අතර ඇති කර ගැනීම වැදගත්. ඒ නිසා මේ ශිෂ්‍ය වීර දිනය එක පැත්තකින් ශිෂ්‍ය ඉතිහාසය තුළ විවිධ යුගවලදී ඝාතනයට සහ මරා දැමීමට ලක් වූ ඒ සහෝදරවරු සහ සහෝදරියන් සිහිපත් කරන්නට පාවිච්චි කරන අතර මෙන්න මේ භූමිකාව සහ මේ භූමිකාවේ වැදගත්කම ගැන අපි අතර සංවාදයක් ඇති කර ගැනීමට පාවිච්චි කරනවා කියන යෝජනාව කරමින් නැවත වතාවක් මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙමින් මම මෙතන නියමනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රවින්ද්‍ර පෙරේරා මැතිතුමනි ඔබතුමාට විහිදුන්න ස්තුතියි. හන්කාලේ කඳු දන ඇන නවතින සිරිදනදා හා මුතුරුවනි ඔබ වහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හා මුතුරුවනි පිරුවට අන්දා ඇස්තික පියවා ගෙන්වාපද හා මුතුරුවනි දනදා නාමයට උත්තර දෙනවද මතු බුදු වෙන හා මුතුරුවනි ගුණදාස කපුගේ සූරීන් එදා ගායනා කළ මෙම ගීතය පද්මසිරි ප්‍රේම විතාලයන් පිළිබඳ ගායනා කළ මේ ගීතය අද ගායනා කරන්නට මේ ආරාධනය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය බෞද්ධ පීඨයේ බුද්ධිම යන සහෝදරයාට Let the
පල්වසිරි ත්‍රිමාවිකාන්ද සිසුවිරු ආනරේ ශ්‍රී ලංකීය ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් ඔබ ඉටු කළ උතුම්කම හේත ඔබට අපගේ උත්තමාචාරය. නිලවිට සභාව ආමන්ත්‍රණය කිරීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කවිෂ්ක සම්පත් සහෝදරයාට මේ මයික්‍රොෆෝනිය බාර ගන්නට. මම අද 2025 ජූනි 24 වෙනිදා අවුරුදු 5කට පස්සේ මේ තුමුල්ල ඇතුලේ මේගොල්ලෝ විශ්වවිද්‍යාලය ඇතුලේ මෙසා දැවැන්ත විදියට ශිෂ්‍ය වීර දිනයක් සංවිධානය කරන දිනය. ඉතින් ඔබ ආමන්ත්‍රණය කරන්නට මත්තේ මම කතාව අරවන්නට මත්තේ මම පළවෙනිම අවසර පතනවා මෙරට නිදහස් අධ්‍යාපනය මෙරට සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට පමණක් සීමා නොවි මෙරට ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වන්නේ මොකටද? එතනදී තමා ඝාතනය කරන බව දැනගන්නත් තමා මර්ධනය කරන බව දැනගන්නත් කොන්දේසි විරහිතව මේ ඓතිහාසික අරගලයට තුඩු දෙමින් ඓතිහාසික අරගලයට ජීවය දෙමින් ලේන් කඳුලින් මෙන්ම තමන්ගේ ජීවිතයෙන් කැපකිරීම කළ යසීවිත වීරත්වයෙන් අවසරයි. ඒ වගේම තමයි අද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේම ස්වර්ණමය දිනයක් සනිටුවන් කරමින් මේ අවස්ථාව සම්බන්ධව සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති දුරන්දර මහාචාර්ය ඉදික කරුණාතිලක මැතිතුමනි, ඔබතුමා වගේම නීතිපීඨයේ පීඨාධිපතිතුමනි, ඔබතුමා ඇතුළු සියලුම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය කාලවකවානුව ගත්තොත් පහුගිය කාලවකවානුව ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට අතිශයින් කාර්ය බහුල කාලවකවානුවක් වගේ ආවේ සහෝදරයා සහෝදරිය. අපි දැක්කා මේ තුමුල්ලේ වීදි වලට විතරක් නෙවෙයි මේ රටේ වීදි ගොඩකට කතා කරන්නට පුළුවන් නම් කෑ ගහලා කියාවි. මේ රටේ අරගල මේ රටේ වීදි සටන් සිදුවුණු තරම උඩ කතා කරන්නට පුළුවන් නම් කතා කරලා කියාවි. ඉතින් මේ අවස්ථාවේ පටන් මේ අවස්ථාව දක්වා මේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට පණවන්නේ ඔබ. පතුරු ගෑස් එක වැඩනකොට බටන් පොළු පාර වදිනකොට අකණ්ඩව ඔබේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නිතාම් දුරට පවත්වාගෙන ආවේ ඔබ. ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධව සිටින මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය ඔබ සියලු දෙනාගෙන් මට අවසරයි. අපි ශිෂ්‍ය වීර දිනයක් සමරන අද වෙනි දිනක මොනවද කතා කරන්නේ? අපි කතා කරනවා මේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය මොන වගේද? අපි කතා කරනවා මේ ශිෂ්‍ය වීරයන් මේ භූමිය තුල කරේ මොනවද? මෙන්න මේ වගේ කරුණු අපි හැමදාම කතා කරමු. මම හිතන්නේ මේ වේදිකාවට මින් පෙර ගොඩවුණු අපි මහාචාර්යවරුන් අපේ ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරන්න නැති. ඒ වගේම තමයි මගේ සහෝදරයා සහෝදරියන් මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපි මෙවැනි සමරමක් සිදු කරන දිනයකදී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපි සාකච්ඡා කළ යුතු තවත් කරුණක් තිබෙනවා. අපි මෙරටේ අනාගතය ගොඩනගන්න මෙරටේ අනාගතය ලස්සන කරන්න දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් දැවැන්ත ශිෂ්‍ය බලවේගයක් ගොඩනගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි මෙවැනි දිනකදී සාකච්ඡා කළ යුතුමයි. ඒ නිසා අපි කතා කරමු මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. ඒ නිසා අපි කතා කරමු අපිට ත්‍රිමාණ වෙනුරාගෙන් මොනවද ඉගෙන ගන්නට තියෙන්නේ?
අපිට මොනවද නිෂ්පිලා බාලලාගෙන් ඉගෙන ගන්නට තියෙන්නේ? අපිට මොනවද මනම් පෙරිලා ශාන්ත බණ්ඩාරලාගෙන් ඉගෙන ගන්නට තියෙන්නේ? මම ඔබ අහලා ඇති. තමන්ගේ විශ්වවිද්‍යාලයේ, තමන්ගේ පන්තියේ, තමන්ගේ නේවාසිකාගාරයේ, තමන්ගේ පීඩේ නෝඩ වෙනත් පීඩයක හෝ වේවා, තමන්ගේ සහෝදරයා සහෝදරිය, එවකට තමන්ගේ යාළුවා එළිය මේ ඓතිහාසික ශිෂ්‍ය අරගලයේදී උළුණ පරාල යනගාලා මරලා දානකොට ඒ සහෝදරුන් අකණ්ඩව සටන් කරා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය ඒ සහෝදරු අකණ්ඩව සටන් දුනා. ඔබත් මමත් වැනි නොදුරු පරපුරක් වෙනුවෙන් උන් අකණ්ඩව සටන් දුනා. මගේ ආදරණීය සහෝදරයා වෙනුවෙන් ඉදිරිසිංහ තමගේ කැපුණු අඩකිලි වලින් තිරගුණේ බිත්තියේ ලියනවා. විදාස් අධ්‍යාපනයේ සුරකීම අප සතු යුතුයකමක් පමණක් නොව ඒ අප උරමත පැටවුවක් කීමක් කියලා. ඒ නිසා ඒ සහෝදරුන් මොනවද අපිට කියා දුන්නේ? ඒ සහෝදරු අපිට කියා දුන්නා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට කපන්නට මොහොත්වල ශක්තිමත් යකඩයක් වෙන්න අපි ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට මොහොත් විය යුතු බව. මර්ධනය කරන්නට මර්ධනය ගෙනෙන්නට දැවැන්ත බලවේගයක් ලෙස අපි කොහොමද මේ මහා පොළොව ඇතුළේ මේ භූමිය ඇතුළේ ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට අපි කොහොමද දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන්නේ කියන කාරණාව අපිට කියා දුන්නා. ඒ වගේම තමයි අපි ඔවුන්ගෙන් ඉගෙන ගන්න තවත් කරුණක් තිබුණා. ඔවුන් සටන් නදුනේ කවුරුන් වෙනුවෙන්ද? ඔවුන් සටන් නදුනේ ඔබත් මමත් වැනි ඔවුන් නොදුටු නූපන් පරපුරක් වෙනුවෙන්. ඒ නිසා අපි අද මේ විශ්වවිද්‍යාලයේ නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් විඳිනවා මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා අපි මම ඔබට යෝජනා කරන පරිදි අපි කොහොමද දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් මේ මහ පොළොව තුළ නිර්මාණය කරන්නේ? අපි කොහොමද දැවැන්ත ශිෂ්‍ය බලවේගයක් මේ මහ පොළොව තුළ නිර්මාණය කරන්නේ? අපි සිදු කළ යුත්තේ මෙන්න මේ අතීත ශිෂ්‍ය වීරයන්, මේ අතීත ශිෂ්‍ය ගුරුවන් අපිට කියා දුන්න අපිට ඉගැන්වූ දේ අරහා. අපි මේ කරුණු බුදු අධ්‍යාත්මික උත්ප්‍රේරණයක් විදිහට ගන්නේ නැතුව, සලකන්නේ නැතුව, එතන ලඝු කරන්නේ නැතුව අපි මේ ඉගෙනගත යුතු වටිනාකම් මතින් අපි මේ අනාගත ශිෂ්‍ය ව්‍යාපාරයේ අනාගත මේ ශිෂ්‍ය බලවේගය අපි ගොඩනගා යුතුයි මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. හැබැයි මේ පහුගිය කාලවකවානුව ඇතුලේ මේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ක්‍රියාකාරී පුද්ගලයෙක් විදිහට කටයුතු කරු මට සහ ඒ සහෝදරු සියලු දෙනාට අත්දැකීමක් ඇති. මේ ශිෂ්‍ය ව්‍යාපාර ගොඩනගුනේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුලින් ප්‍රධාන වශයෙන් මේ ශිෂ්‍ය ව්‍යාපාරයට අපොත් ලැබුණේ විශ්වවිද්‍යාල තුල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුලින්. හැබැයි මේ වෙනකොට මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් තමයි මේ ශිෂ්‍ය වීරයන්ගේ එහෙම නැත්නම් මේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය තුලින් ගත යුතු වටිනාකම් බොහෝමයක් මේ වෙනකොට බැහැරව ගිහින් තිබෙනවා. මේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ තියෙන ප්‍රධාන අභියෝගයක් විදිහට මම ගත්තොත් මම විශ්වාස කරනවා ඔබටත් ඒ සම්බන්ධයෙන් මතයක් ඇති. අපි දකිනවා මේ මෑත කාලීනව බොහෝ විට ආණ්ඩු බලයෙන්, රාජ්‍ය බලයෙන් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍ය බලවේගයන්ට එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරයට සිදු කරන බලපෑම් වලට සාපේක්ෂව විශ්වවිද්‍යාල පරිපාලනාධිකාරී විසින් විශේෂ ව්‍යාපාරයට අතිවිශාල බලපෑමක්, දැවැන්ත මර්ධනයක් නිර්මාණය කරන්නට, දැවැන්ත මර්ධනයක් සකස් කරන්නට කටයුතු කරා. බලනකොට පසුගිය කාලවකවානුවල ඒ සම්බන්ධයෙන් අසුර පුවත්තරායි තහවුරු වුණා ඇති. අපි කොළඹ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කතා කරමු. මගේ ආත්මීය සහෝදරයා සහෝදරිය අපි මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මම තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් වල වක්කීම් කරන කාල සීමාව තුළදී විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ප්‍රශ්න ඉහළ යනකොට එවන් නැත්නම් ආචාර්ය මහාචාර්යගේ විශ්වවිද්‍යාලය ඇතුලේ මතුවෙනකොට අපිට සිද්ධ වුණා ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනාධිකාරී දැනුවත් කරන්න. අපි සම්බන්ධයෙන් විධිමත්ව දැනුවත් කරා. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඒ සම්බන්ධයෙන් අපිට විධිමත් ආකාරයේ පිළිතුරුන්ගෙන් ලැබුණේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා වීදි අමතර වලට නියැලෙන්නට. අපිට සිද්ධ වුණා වීදි සටන් අරහා ඒ ප්‍රශ්න විසඳා ගන්නට, ඒ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කටයුතු කරන්නට. හැබැයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරු ශිෂ්‍ය ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකුට විශ්වවිද්‍යාල පරිපාලනාධිකාරිය විසින් මම හිතන්නේ ඔබට මතක ඇති අත්දැකීම් ඇති. අතිවිශාල දෙවන්ත මර්ධනයක් විශ්වවිද්‍යාල පරිපාලනාධිකාරිය විසින් දියත් කළා. ඒ වගේම තමයි ඔබට මතක ඇති ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින මේ යුගයන් ගණනාවක මාස සංගම් වල වක්කීම් කරපු සහෝදරුන් මෙහිදී ඔබට සාක්ෂි දරාවි. මේ යුගයන් ගණනාවකදීම පන්ති දාන ආදී මර්ධනකාරී පිටපත් රාශියක් විශ්වවිද්‍යාලය ඇතුලේ දියත් වුණා. හැබැයි මෙන්න මේ කියන මර්ධනකාරී කටයුතු මැද්දේ වැදගත්ම කාරණාව නම් මේ කිසිවෙක් මේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ ව්‍යාපාරය ඇදහැරියේ නැහැ වගේ ආර්ථික සහෝදරයා සහෝදරිය. අපි දන්නවා අපිට තිබෙනවා යුතුයකම. අපි වෙනද සහෝදරයා ඉගෙනගෙන තියෙනවා අවුරුදු වටිනාකම.
මේ අපේ යුතුයකමක් පමණනවා පොරකට පැටවුව වගකීමක්. ඒ වගේ තර්ජන මන්ත්‍ර මැද්දේ අපි මේ වෙනකල් විශේෂ ව්‍යාපාරයක් දෙන්න ආවා. මටනේ අද එහි ප්‍රතිඵල උපත් වෙනවා මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. හැබැයි සතුටට කාරණාවක් තමයි අපි දැන් විශ්වවිද්‍යාලයෙන් ආධික විද්‍යාර්ථයන් බවට පත් වෙලා මේ බහුවිධ දිනවල සමාජ මාධ්‍යවල චරිතාත්මකට අපි දැක්කා සතුට දනවන කාරණාවක්. අපි දැක්කා විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙසපත් වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විසින් තම විශ්වවිද්‍යාලයේ ඉහළම පුටුවට එවන් නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉහළම තනතුරකටපත් වූවත් තම මින්කර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බවට පත් වී සිටි බවත් තම නිදහස් අධ්‍යාපනයේ වටිනාකම් මතින් නිර්මාණය වූ පුද්ගලයෙකු බවත් ඒ වටිනාකම් සඳහා තවදුරටත් ගෞරව කරන බව ආචාර කරන බව පෙන්වමින් පහුගිය ජූනි 20 වෙනිදා ජාතික ශිෂ්‍ය නිරදිනේදී මම දැක්කා රෝහණ රත්නායක පිළිව අතර ඔබින් ආචාර ගෞරව පුද කරනවා. මේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ස්වර්ණමය අවස්ථාවක්. මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වටිනාකම් නොදන්නා විද්‍යාර්ථීන්ට බව ආදර්ශයට ගනිය යුතු අවස්ථාවක්. එනිසා අද මේ අවස්ථාවට සම්බන්ධව සිටින මොසිතද මේ විශ්වවිද්‍යාලයේ සියලුම විද්‍යාර්ථීන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමාලාට යෝජනාවක් කරනවා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය මේ තමයි හොඳම කාලය, මේ තමයි හොඳම අවස්ථාව. මේ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුලේ දැවැන්ත ශිෂ්‍ය බලවේගයක්, දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් නිර්මාණය කරන්නට යම් කිසිවකටවත් නොවේ. රට අනාගතය ගොඩනගන්නට, මෙරට අනාගතය ලස්සන කරන්නට රටට වැඩදායි වගකිය යුතු පුරවැසියන් බිහිකරන සංවිධානයක් විදියට මේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැගිය යුතුයි. ශිෂ්‍ය ව්‍යාපාරයක් යනු හුදෙක් මහා පාරවල් වල ගෑ ගහන අරගල කරන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ අපි තරයේ මත ලබා ගන්න. ඒ නිසා මේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට හොඳම අවස්ථාව. ඔබට වඩා ගුණදායි වැඩදායි පසුබිමක් මේ විශ්වවිද්‍යාලය ඇතුළේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ඔබට පෙරදාටත් වඩා වගකීමක් තිබෙනවා මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය මේ විශ්වවිද්‍යාලය ඇතුළේ දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනගන්නට. ඒ වගේම තමයි මම පෞද්ගලික විශ්වාස කරන කාරණාවක් තිබෙනවා. එකම රැයකින් අසිරියෙන් මෙන් වහා මල් විකසිත නොවේ. ගසත් පොළවත් බොහෝ දුක් විඳ අසිරිමත් මල් බිහි කරයි. ඒ කියන්නේ මොකද්ද? මගේ ආත්මීය සහෝදරයා සහෝදරිය මේ කිසිදු කාර්යයක් මම යෝජනා කරන මේ කිසිදු කාර්යයක් එක රැයකින් සිදු කරන්නට පුළුවන්. එක දිනයකින්, එක වර්ෂයකින්, හෝ වර්ෂ දෙකකින් සිදු කරන්නට පුළුවන්. මේ සියල්ල යුග ගණනාවක ක්‍රියාවලින් මේ ප්‍රතිඵල. ඒ නිසා ඔබ ඔබේ යුගය තුළ, ඔබ අදාළ වන යුගය තුළ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඔබේ වටිනාකම්, ඔබේ කාර්යය ඉටු කරන්න. ඔබට තියෙනවා ඒක නෙවෙයි යුතුයකමක් නෙවෙයි වගකීමක්. මේ යුග ගණනාව කාර්යය තුළ ඔබ ඉටු කරන සුළුපටු කාර්යය ඔබ නොදුටු පරපුරක, නූපන් පරපුරක අයිතිවාසිකම් වරප්‍රසාදයන් සනාථ කිරීම සඳහා ඉවහල් වේවි, වැදගත් වේවි. ඒ නිසායි මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ නිදහසක් තුරකීම පමණක් බව රටේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වන්නේ කොටද? අනේ එතනදී සත්‍යවාදී කරගෙන බලවේගයක් අපේ විශ්වවිද්‍යාලය තුළ නිර්මාණය කළ යුතුයි. මේ යුගයේ අවශ්‍යතාවයක් මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. අපි විශ්වවිද්‍යාලය ඇතුලේ සිටින, ඉන් බැහැරව සිටින මේ වටිනාකම් නොදන්නා පුරවැසියන්ට, පුද්ගලයන්ට, විද්‍යාර්ථීන්ට මේ වටිනාකම් පැහැදිලි කරලා දෙමු. ඒ ඔබේත් මගේ වගකීමක්, විද්‍යාර්ථයෙක් විදිහට වගකීමක් මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. අනේ මේ විදිහටයි මම ඔබට මුලින්ම කියපු විදිහට අපි මේ ශිෂ්‍ය ව්‍යාපාරය, දැවැන්ත ව්‍යාපාරයක්, රටට වැඩදායි අනාගතේ ලස්සන කරන, වැඩදායි පුරවැසියන් බිහි කරන ව්යාපාරයක් අපි නිර්මාණය කරන්නේ. ඒ නිසා අපට අවසාන වශයෙන් කියන්නට කැමති කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ නොවැගෙන නාමයක්. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, මේක වීරයෝ මරණු විනක්, මේක වීරයන්ගේ ලේ හැරුණු විනක්. මන්දන්නවා මට විශ්වාසයි. ඒ වීරත්වය ඒ සියල්ලක්ම මේ තුමුල්ලින හදවත් තුළ ජනිත වෙලා තිබෙනවා. මේ විශ්වවිද්‍යාල ගේට්ටුවෙන් ඇතුළට නව සියලු දෙනාගේම හදවත් තුළ ඒ වීරත්වයේ ශක්තිය සියලු දෙනාගේම හදවත් තුළ ලියවිලා තිබෙනවා. අනේ නිසා මේ විශාල දැවැන්ත වැඩපිළිවෙලක් මේ නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා සියලු දෙනාට කියන්නට කැමති මේකට කොළඹ විශ්වවිද්‍යාලය එකතු කරන්නට බෑ කියපු පීඩනාය එකතු කරලා තිබෙනවා. ඒ තුලින් දැවැන්ත වැඩ කොටසක් මේ කොළඹ විශ්වවිද්‍යාලය නිර්මාණය වෙලා තිබෙනවා. අපි කතා කරනවා ත්‍රිමාණ වෙනකලාගේ කොහොමද ශිෂ්‍ය ව්‍යාපාරය සිදු කරේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයේ තිබුණ කොහොමද, කොහොමද නිදහස් අධ්‍යාපනය වලින් කැපවීම කළේ කියන කාරණා සම්බන්ධයෙන් අපි කතා කරනවා. අනේ හා සමාන
එහා ලබු කළ හැකි ශිෂ්‍ය ව්‍යාපාරයක් අපි මේ වෙනකොට විශ්වවිද්‍යාල නිර්මාණය කරමින් පවතිනවා මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය කිසිවක් නිර්මාණය කර අවසන් නැහැ මම ඔබට පෙර කී ලෙසටම මේ යුගයන් ගණනාවක කර්තව්‍යයක් ඒ නිසා ඔබට ශක්තිය ධෛර්යය තිබෙනවා මේ භූමිය තුල ඒ කර්තව්‍ය සිදු කරන්නට මම දැක්කාද මෙතන කලා පීඨයෙන් ඇවිල්ලා අද මෙතන නීති පීඨයෙන් ඇවිල්ලා අද ශ්‍රීපාලි මණ්ඩපයෙන් අද මෙතනට ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ මේකේ නොකී පීඨ 10න් මෙතනට ඇවිල්ලා ඒ නිසා අපිට ශක්තිය තිබෙනවා ධෛර්යය තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම තිබෙනවා ඒ නිසා අපිට පැහැදිලි යුතුයකමකට වඩා වගකීමක් නිර්මාණය වෙලා තිබෙනවා මේ කොළඹ විශ්වවිද්‍යාලය තුළ වගේම ඉන් එහාට ගිය දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් නිර්මාණය කරන්නට අද විතර මම දැක්කා බේරාදිනේ සහෝදරවරු රූණ සහෝදරවරු ඒ සියල්ලක්ම වෙලා තිබුණා අපිට දැවැන්ත ශක්තියක් මේ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න පුළුවන් අපේ ඉතිහාසයේ දැක්කා මේ මහ පොළොව තුළ සිද්ධ වෙනවා ඒ නිසා මේ නිර්මාණය කෙරමින් පවතින ශිෂ්‍ය ව්‍යාපාරය ඔයගොල්ලන්ට බාරයි මේ ශිෂ්‍ය ව්‍යාපාරය අනාගතේ ඔයගොල්ලන්ට බාරයි මගේ ආදරණීය නංගි මල්ලි මේ වගකීම කරණගත යුතුයි ඔබ සියලු දෙනා. ඉතින් මමගේ වචන ස්වල්පය අවසන් කරනවා. ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ජය වේවා, කොළඹ විශ්වවිද්‍යාලයේ ජය වේවා, මහා සංගමයේ ජය වේවා. ජය වේවා. ස්තුතියි.